ආයිබෝවන් හර්නාවිය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ වර්තමානයේදී ඔයාලට අහිමි වුණ දෙයක් ගැන. මේක නිසා ඇතිවෙන බලපෑම් ගැන. මම හිතනවා මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලා කරන ඔය අඩුපාඩුව ආයි කවදාවත් කරන එකක් නැහැ කියලා. ඒ නිසා මේ වීඩියෝ එක අවසාන වෙනකල්ම මගෙත් එක්ක රැඳිලා ඉන්න. කලින් කිව්වා වගේ මම කතා කරන්න යන්නේ වර්තමානයේදී තරුණ පරපුරට වගේම බිසි ලයිෆ් එකක් ගත කරන හැමෝටම අහිමි වුණ විශේෂ දෙයක් ගැන. ඒක තමයි නිින්ද. මේ නිින්ද කියන එක කොච්චර වැදගත්ද? අහිමි වුණත් මොනවද වෙන්නේ? එතකොට හොඳ නිින්දක් ලබා ගන්න අපි මොනවද කරන්න ඕනේ? මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට ඒවා එකින් එක පැහැදිලිව දැනගන්න ලැබේ. ඔයාලට කරන්න තියෙන්නේ මගෙත් එක මේ වීඩියෝ එක වෙද්දී රැඳිලා ඉන්න. මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඊටත් අමතරව මොනවා හරි දැනගන්න තියෙනවා නම් සහ ඔයාට තියෙන අත්දැකීම් පිළිබඳව කමෙන්ට් එකක් දාන්න. අනිත් අයට වැදගත් වෙයි, පහසුවක් වෙයි කියලා මම හිතනවා. හරි, අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයාලා දන්නේ නැති වුණාට දිනකට පැය 5කට වඩා අඩු නිින්දක් ගන්න එක ඔයාගේ මොළයට, හෘදයට, ශරීරයට භයානක බලපෑම් ඇති කරනවා. තවත් පුදුම කරන දෙයක් කියන්නම්. ඔයාලට දින කිහිපයක් හොඳින් නිදා ගන්න බැරි වුණොත් එම ඔයාලගේ මොළය මත්පැන් පානය කළා වගේ මන්දගාමී වෙනවා. ඒ කියන්නේ ස්ලෝ වෙනවා. ඒ නිසා අපි බලමු ඇත්තටම නිින්ද වැදගත් වෙන්නේ ඇයි කියලා. මෙච්චර කියන තරම් මේක වැදගත් වෙනවද කියලා. ගොඩක් අය හිතන්නේ දැන් නිින්ද කියන්නේ අපි බොඩි එකට දෙන රෙස්ට් එකක් කියලා. ඇත්තට මේක මේ බොඩි එකට දෙන රෙස්ට් එකක් විතරක්ම නෙවෙයි. ඒ කියන්නේ ශරීරයට නිකම්ම දෙන විවේකයක් නෙවෙයි. මොකද්ද සිද්ධ වෙන්නේ ඇත්තටම නිින්දෙදී? අපි දවල් කාලයේදී විවිධ ක්‍රියාකාරකම් කරනවානේ. ඒකෙදී සෛල ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ හානි වෙනවා. පටක වලට හානි වෙනවා. ඉතින් නිින්දෙදී කරන්නේ මේ හානි වූ සෛල සහ පටක සුවපත් කරනවා. ඒ වගේම මොළය දවසේ සිදුවන සෑම දෙයක්ම මෙයාලා සංවිධානය කරනවා. ඒ කියන්නේ ප්‍රොසෙස් එකකට ලක් කරනවා. ඊළඟ එක තමයි හෝමෝන සමානුපාතිකව පාලනය කරනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හෝමෝන කොහොමද පාලනය කරන්නේ කියලා. මම ඒකට එක උදාහරණයක් දෙන්නම්. පොඩි බබාලා ගොඩක් වෙලාවට චූටි කාලේ නිදා ගන්නවනේ. ඉතින් ඒ නිදාගන්නේ එයාලා growth hormone එක, වර්ධක හෝමෝනය ස්‍රාවය වෙන්නේ මෙයාලගේ නිින්දෙදී. ඉතින් එයාලගේ වැඩිවීමට ගොඩක් උදව් වෙන්නේ නිින්ද. මොකද නිින්දෙදී මේ හෝමෝන් එක ස්‍රාවය වෙන හින්දා. ඒක නිසා මේ කරුණු තුන සැලකිල්ලට ගන්නකොට හොඳ නිින්දක් ගත්තොත් උදේම නැවුම් ශක්තියකින්, නැවුම් වෙනසකින් ඔයාලට නැගිටින්න පුළුවන්. දෙවෙනි කොටසද අපි යමු. දෙවෙනි කොටසද සිද්ධ වෙන්නේ නිින්ද මොළයට කරන විශේෂ වැඩ මොනවාද කියලා. මම කලින් කිව්වා වගේම ඔයා ඉගෙන ගත්ත දේවල්, ඔයා මතකයට ගත්ත දේවල් නිින්දෙදි මොකද කරන්නේ? එයා සුරකිනවා. එයා ප්‍රොසෙස් එකක් කරනවා, ස්ටෝක් කරනවා, ගබඩා කරනවා. ඉතින් හොඳ නිින්දක් ලැබුණොත් ඔයාට ඉගෙනීමට හොඳ සංක්‍රේන්දයක් ලැබෙනවා. ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් එකක්. මතක ශක්තිය වැඩි වෙනවා. මොකද එයා ස්ටෝක් කරගන්න හින්දා. සිතීමේ වේගය හොඳට වෙනවා, ෆාස්ට් එකක්. මේ දේවල් නිසා ඔයාට ප්‍රශ්නයක් නැතුව පාඩම් කරන්න පුළුවන්, පාඩම් කරනව ධාරණය කරගන්න පුළුවන් සහ නැවත මතක් කරද්දී ඒවා ලස්සනට පිළිවෙලට ඔයාට මතකෙට එනවා. ඒක නිසා ඔයා පාඩම් කරන දරුවෙක් නම් ඔයා වැඩිහිටියෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා හොඳ නිින්දක් ලබා ගන්න. එතකොට ඔයාට ඕනම එක්සෑම් එකට බය නැතුව ෆේස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔයා ලෙක්චර් එක ගියත් ඔයා අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ. ලෙක්චර් එකේ කියන කරුණු ටික මතකේ තියාගන්න එකත් ඇති. ඔයාට හොඳ නිින්දක් ලැබෙනවා. හැබැයි ඔයා නිින්දට අඩු නම් ඔයාට මතක ශක්තිය අඩුයි. ඔයාට කන්සන්ට්‍රේෂන් එක, ඒ කියන්නේ ධාරණය කරන හැකියාව අඩුයි. ඒ කියන්නේ ඔයාට ලෙක්චර් එකේ උගන්වන වෙලාවේ ඔයාගේ ඔළුවට යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඔයාට වැදගත්ම කොටස තමයි මේ කොටස. නිින්ද අඩු වුණොත් මොනවද වෙන්නේ කියලා. ඔයාට කවදා හරි මෙහෙම වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයා නිදාගත්ත අඩු දවසක. ඒ කියන්නේ පැය 5ට වඩා ඔයා නිදාගෙන නැහැ. පැය 3ක් 2ක් එකක් වෙන්නත් පුළුවන්. ඔයාට මොකද අනිත් පහවදා වෙන්නේ? සමහරට මේ ඔයාට තරහ යන්න පුළුවන් ගතියක් ඇවිල්ලා තියෙනවද? කන්සන්ට්‍රේෂන් එක අඩුයි. ඒ කියන්නේ අනිත් අය කියන දේවල් ධාරණය කරගන්න ශක්තියක් නැහැ, ග්‍රහණය කරගන්න ශක්තියක් නැහැ. වෙන විකාර තමයි ඔයාලට හිතෙන්නේ. ඒ වගේම ගොඩක් වෙහෙසයි. අනිත් එක දැන් ඔයා හොඳට නිදාගෙන නිසා ඔයාට නිදිමතක් තියෙනවා. ඉතින් ඒ දේවල් තමයි ඔයාට නිින්ද අඩු වුණොත් වෙන්නේ. මේකට හේතුව තමයි ඔයාගේ මානසික ආතතිය වැඩි වෙනවා. එතකොට බර වැඩි වීමේ අවදානමකුත් තියෙනවා. මොකද ඔයාට බඩගිනි වෙනවා වැඩි.
ප්‍රතිශක්තිකරණය දුර්වල. ඔයාගේ ඉමුනිටි සිස්ටම් එක ස්ලෝ වෙනවා. ඉතින් ඒ නිසා ඔයා ශරීරයේ ලෙඩවලට පහසුවෙන් ගොඩනෙන්න පුළුවන්. ඒ කියන්නේ නිින්ද අඩුකම නිසා ඔයාව ලෙඩවලට ඉක්මනින්ම භාජනය වෙනවා. මම දැන් කතා කරන්න යන්නේ මේ ප්‍රශ්න වලට ඔයාලට විසඳුමක් දෙන එකක්. ඒ කියන්නේ හොඳ නිින්දක් ලබා ගන්න කොහොමද කියලා. හොඳ නිින්දක් ලබා ගන්න මෙන්න මේ දේවල් ටික කරන්න. එතකොට ඔයාලට හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. ඔයා හැම දවසකම එකම වෙලාවට නිදා ගන්න. ඒ කියන්නේ අද 7ට නම් හෙටත් 7ට. අපි 10ට නිදාගත්ත කියමු. ඔයා අද 10ට නම් ඔයා හෙටත් 10ට. ඔයාට මොන වැඩේ තිබ්බත් ඔයා ඒක ඉවර කරලා 10ට ආසන්න වෙලාවක හරියටම 10ට නිදා ගන්න බැහැනේ අපිට. 10ට ආසන්න වෙලාවක නිදාගන්න 10:00 වෙන්න පුළුවන්. 9:45 වෙන්නත් පුළුවන්. ඒ ආසන්න වෙලාවක හරි ඔයා නිදා ගන්න. ඒක පුරුද්දක් විදිහට කරගන්න. ඊළඟ දේ තමයි ඔයා රැට කැෆේන්, බීම වර්ග, කොෆී වගේ දේවල් බොන්න එපා. මොකද ඒකෙන් කරන්නේ ඔයාගේ නිින්ද අඩු කරන එක. ඔයාට ඇහැරලා ඉන්න මානසිකත්වයක් හදනවා මේ දේවල් වලින්. මොකද ඒකේ අඩම රසායනිකයක් තියෙනවා. ඒක නිසා ඔයාට නිින්ද යන්නේ නැහැ. ඒ නිසා ඒක පාවිච්චි කරන්න එපා නිින්දට කලින්. ඔයාට සැප නිින්දක් ලබා ගන්න බැහැ. ඊළඟ එක තමයි ඔයාට එක්සර්සයිස් කරන්න පුළුවන්. දවසේ සැහැල්ලු ව්‍යායාම කරන්න පුළුවන්. කුමක් හෝ වේවා. ඒකෙන් ගොඩක් දේවල් ඔයාට ලැබෙනවා. ඔයාගේ ස්ට්‍රෙස් එක නැති කරනවා. ඔයාට බර අඩු කරනවා. ඔයා බර වැඩි පුත්කලයක් නම්. ඉතින් ඔයාව නිරෝගී කරනවා එක්සර්සයිස් එක. ඉතින් ඔයාට හොඳ නිින්දක් ලබා ගන්නත් පුළුවන්. ඔයාට ඇඩිෂනල් දෙයක් විදියට. ඔයාට අමතර දෙයක් විදියට. ඒ වගේම මේක තමයි ඔයාට හොඳ නිින්දක් වෙනුවෙන් කරන වැදගත්ම දේ. ඒක තමයි ඔයා නිදා ගන්න කලින් ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියන්න. ඇයි මේක වැදගත් වෙන්නේ? මොකද බ්ලූ ලයිට් කියන එක ඔයාව අවදි කරලා තබා ගන්න. ෆෝන් එකෙන් එන කිරණ, නිල් පාට කිරණ ඔයාව අවදි කරලා තියාගන්න. එකෙන් ඔයාට සැප නිින්දක් කොහොමවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ඔයා පැත්තකින් තියන්න නිදා ගන්න කලින්. හොඳ නිින්දකට ඔයාට මිහිරි සංගීතයකට සවන් දෙන්න පුළුවන්. ඒක ඔයාව හොඳ නිින්දකට ගෙනියන. මේ දේවල් ඔයාගේ නිින්ද ගුණාත්මකභාවය වැඩි කරනවා. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න නිින්ද කියන්නේ සුඛෝපභෝගී දෙයක් නෙවෙයි. ඒක ශරීරයට අවශ්‍ය ඖෂධයක් වගේ දෙයක්. ඒ නිසා දිනකට පැය 5-6ක් දක්වා කාලයක නිින්දක් ලබා ගන්න උත්සාහ කරන්න. ඉතින් මේ වීඩියෝ කෝල් ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න. ඔයාට දිනකට පැය කීයක්ද නිින්ද තියෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න ඕනේ නම් channel එක subscribe කරන්න. මොන හරි වීඩියෝ ගැන කියන්න තියෙනවා නම් පුංචි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම මේ වගේ තවත් වීඩියෝ එකකින් එනකම් පරිස්සමින් ඉන්න. බයි බයි.